අතු ගෑවට වැඩක් නැහැ. හරියට අතු ගන්න. මකුල් දැල් පිරිලා, දූවිලි පිරිලා. මෙහිමත් ගෑනුවනේ. මයිකෝල්ලා එනවා. කෝ දෙන්න පුතේ බෑග් එක දෙන්න. ඕ කොයි මිනිහා එනකොට ඇහැරලා ඉන්නේ බෙබුදි. ඕ බුදි. මම මේ බලබලා හිටියේ. මයිකෝල්ලා එනකම්. එන්න පුතේ එන්න. ඔයා දැන් ආවේ. මිනිහා එනකොට ඇහැරලා ඉන්න නෑ. දැන් අද ආවේ කියලා අහන්නේ. දැන් මිනිහා එනකොට ඇහැරලා ඉන්න අපි ඒ කාලේ බලන්න එපේ. අපේ මිනිහා එනකොට අපි ඇහැරලා ඈ වතුර ඕනේද කියලා අහලා එහෙම නවද මහන්සියලා එනකොට අපි වාගේ ගෙදරට ලබු දියන්නේ නෑනේ. ඒ මිනිස්සයා වැඩ කරලා එන්නේ මල් කොල්ලා. එතකොට ඉන්න ඕනේ ළඟට වෙලා. ඕ පොඩ්ඩක් ඇදලි ගියාම මේ වැස්සත් එක්ක මට පොඩ්ඩක් නිින්ද ගියා. එහෙම ගියලා හරියන්නේ නෑ. නිින්ද ගියා කීවට බෑ. ඉතින් දැන් මල් කොල්ලා එනකොට ඒ කොල්ලට වතුර ටිකක්වත් දෙන්න හැරලා ඉන්න එපේ. කොහොම හරියනවද? වතුර ඕෆ් කරන්න ඕෆ් කරන්න. දුව පේන්නේ නැද්ද වතුර යනවා. අර ඕෆ් කරන්න. සාවුරු ඕෆ් කරන්න. එකක් කියන්න මෙහෙ එන්නකෝ. ඔය කාමරේ අසට වෙලා ඉන්නේ. දෝඩිය ගඳ වාගේනවා. ඔය වරේදී හොදලා නැද්ද කාමරේ අස්සේ? නිකන් උස් ගඳ වාගේ. මෙහෙ එන්නකෝ එළියට කියන්න එකක්. මම මේ කීවේ ඔහොම දියුණු වෙන්න බෑ. අපි ඉස්සර මෙව්වා ගොඩනගන්න ගොඩ මහන්සි වුණා. ඔහොම ඔය කාලා ඔය ගෙට වෙලා බුදියලා එම්ම හරියන්නේ නැහැ. දියුණු වෙන්න නම් ඉතින් මේ ඔය ඇඟපත මහන්සි කරලා ඉතින් මිනිහට සපෝට් එකක් දෙන්න ඕනේ. මිනිහට උදව්වක් දෙන්න ඕනේ. නැතු ඔහොම දියුණු වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ. තේරුණාද? අර වලන් ටික හොදන්නකෝ. ගිහින් මගේ මේ ඇඟිල්ල කැපිලා මට අද හොදන්න බෑ. ගිහින් හොදන්න. මගේ අර පොඩි කීටත් බෑ මේ ඒ කීට ඕව අහුරු නෑනේ. තව පොඩිනේ. ඔය අම්මලා තාත්තලා කියලා දීලා නැද්ද ඌවා? ඔහොම තියන්න හොඳ නෑනේ වලන් රැයක් තිස්සේ. ගිහින් හොදලා ගිහින් එන්නකෝ. යන්නකෝ. මට නම් බෑ. මගේ මේ ඇඟිල්ල කැපිලා. හෙට උදේ උයන්න ගිහින් හොදන්න යන්න. Oh my god. කොණ්ඩේ අපේ මොකද මේ පුතා පුතේ අනේ පුතේ එපා එපා මම උඹේ අම්මා පුතේ උඹේ අම්මා උඹ හැමදාම මට අද දුන්නා
Walang hodapang ගෙදරත් ගාපන්. වලං හොදපන් ගෙදරත් ගාපන් කිව්වා. මමට හැමදාම වද දුන්නා. මගේ මාමා උඩ ඉඳන් බලන් හිටියා. තෝ දිහා බලන් හිටියා යකෝ. තෝ දිහා බලන් හිටියා. මගේ කෙල්ලට වද දෙනවද? අද මං ඔය නාකි ගැහිට වැඩේ කරන්නම්. ඔබට මතකද මාව? මතකද? තෝ මගේ කෙල්ලට වැඩ කියනවද? තෝ කරපිය ඔක්කොම. තෝ කරපිය ඔක්කොම හකිපන්. වැඩ කරන්නම්. ඔක්කොම වැඩ කරන්නම්. ආ පුතා බුදියා ගනි. මොකෝ කරන්නේ? බුදියා ගනි. මම වලං හොදන්නම් ගෙදර අතු ගන්නම්. උඹේ ළමයින්ගේ වැඩත් මං කරන්නම්. අනේ පා ඔක්කොම නැතත් ගෙදර වැඩ වලින් භාගයක් හරි තෝ කරපන්. කෙල්ලට ආදරෙන් සලකපන්. මම නරකයි කියන්නේ බොහොම. දුවේ. අම්මේ මොකද කරන්නේ? දෙන්න මං හොදන්නම්. ඔහෙ ඉඳ ගන්න. මේ මං හොදන්නම්. දෙන්න මං හොදන්නම් දෙන්න. හොදන්නම් මං ඉඳ ගන්න. ඔහෙ ඉඳ ගන්න. ටිකයි. දුවේ. දෙන්න මම පිළිදාන්නම්. නෑ මම පිළිදාන්න. මට පුළුවන් මම පිළිදාන්න දූලි වැදිලා වාගේ. මම පිළිදාන්න. එහෙම ඕනේ නෑ ඉතින් මට වැඩ කරන්න පුළුවන් නේ. මොකක්ද අනේ අම්මගේ මේ වෙනස? අම්මා ගොඩක් වෙනස් වෙලා. මම පිළිදාන්න. පුළුවන් මට. එහෙනම් පිළිදාන්න. අම්මේ දෙන්න මං ඔය ටික නවන්නම්. මං නවල දාන්නම්. දෙන්න. මං නමන්නම් දුවේ. දුව ගෙදරට යන්ගේ මං නමලා දාන්න. කූඩට දෙන්න. ගේ. මං මගරේදී නෑ. මගරේදී මං නවල දාලා තියෙන. මං ඔය ටික කරන්න. නෑ පුළුවන්. ඉඳගන්න එරෙදි ටික නමන එක. මං නමන්නම්. එහෙම එහෙනම් අම්ම නමන්නකෝ. Wait,